සුබ දවසක් ඉතින් හැමෝටම ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද බලන්න ඉතින් කොහෙද මේ ඉන්නේ කියලා. හරිද? දැන් අද ඇවිල්ලා දෙසැම්බර් මාසේ 2025 අන්තිම මාසේ 15 වෙනිදා. මෙහි තියෙන පොඩි ක්‍රිස්මස් කානිවල් එකක්. හරිද? ඉතින් ඕක බලන්න තමයි අපි යන්නේ. මයි තව මගේ යාළුවෙක් ඉන්නවා මේ පැත්තේ. ගානුස් කියලා. එයයි මයි තමයි අද යන්නේ. මා වගේ කෙල්ල නම් ඉතින් අදාවේ නෑ යාවට. ඒක හින්දා ඉතින් අපි බැලුවේ පොඩ්ඩක් ඒ පැත්තට රින් ගන්න. වට පිටවන හරි ලස්සනයි වරහදේ ටවුන් එක. බලමු පොඩ්ඩක් අපි මේ පැත්තට ගිහිල්ලා ලස්සන ටිකක් බලමු මේ පැත්තේ න. ඕගොල්ලන්ට ඉතින් ඇහෙන ඇති සද්ද නම් ඉතින් ඔන්න ක්‍රිස්මස් කානිවල් එක ළඟ ඉන්නේ. පොඩ්ඩක් බිසි අද ඒරිය. දැන් ඇවිල්ලා හරියටම වෙලාව 5:45යි. තාම හරියලා නැහැ. ඉතින් මෙහෙ සාමාන්‍යයෙන් දැන් 4 විතර වෙද්දි 4:00 විතර වෙද්දි කළුවර වැටෙන කාලේ ඉස්සරන ඉතින් 4:00 කියන්නේ මේ අවුව තියෙන වෙලාවනේ. ඔන්න ඉතින් අපි ආවා ක්‍රිස්මස් කානිවල් එකට. Are we going then? මෙන්න තියෙනවා පොල්ලෝ. පේන ඇති වටේටම මේ ලස්සනයි ගස්වල එහෙම බල්බ් දාලා මෙරිකෝ රවුන්ඩ් හැමතැනම තියෙනවා. අතනත් එකක් තියෙනවා. බලමු මේකට යන්න ඕනේ. ඉතින් පොඩ්ඩක් මම පෙන්නනවා ඉතින් කොහොමද කියලා ලස්සන. වටේටම මේ හරි ලස්සන. ඉතින් ඔය සීතල තමයි ටිකක් ඉවස ගන්න බැරි. මේ අත් දෙක එහෙම දාගෙන ඉන්නේ අස්සට. ඒකයි මේ පට්ටම සීතල පේන ඉතින් ලස්සන කැම බීම ගොඩාක් තියෙනවා ඉතින් වටේට. අපි යන්න හදන්නේ ඔන්න ඔතනද. ඔතන මේ හරි ලස්සන. ඉතින් උඩට ගිහිල්ලා අපි වෙන්නනම් කොහමද කියලා. හරි ලස්සනයි. මේ ගිය අවුරුද්දේ නම් ගියා. ඉතින් මේ අවුරුද්දේ මගේ යාළුවා ඉදලා ඉන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු. අපි යමුනේ යාළුවා. ඒ ගිය පාර කීයද බා 25යි නේ. පොලි වල නෑනේ. පේනද ඔය ඉතින් ළඟට ඇවිල්ලා ඉන්නේ. මම දැන් පොඩි පොලිමක් තියෙනවා මං හිතන විදිහට. බලමු පොඩ්ඩක් ගිහිල්ලා. අපි යන්න. Ada aktor.
අපි ඉතින් එන ගේමක් දීලා ඉතින් මේ නැග්ගා ඉතින් පේනවා ඉතින් මේ වගේ පොඩි කෑල්ලක් තියෙන ඉතින් මේ වගේ දෙපැත්තට ඉතින් ටිකක් වෙනෙනවා පේනවා ඇති පොඩි බයකුත් තියෙනවා ඉතින් නේ දන්න පොඩි බයක් තියෙනවා ඔන්න ඉතින් අපි යනවා ඉතින් ලස්සන උඩට ඔන්න ඕක තමයි ඉතින් ක්‍රිස්මස් කානිවල් එක ඔයගොල්ලන්ට පේනවා ඇති හරි ලස්සන ඉතින් එකම පාටි බල්බ් පොඩි සද්ද බද්ද නම් එනවා බයක් හිතෙනවා ඉතින් මම හැබැයි අනිත් සිටි එක ගැන ඔතන මේ හැබැයි වෙනවද දන්නේ අන්න තියෙන්නේ ඔය උඩින් පෙන්නන්න අඩු හෙල්ලෙනවා මේක හෙල්ලෙන සීන් එකක් තියෙන්නේ අඩු වැඩෙනවා යකෝ ඔන්න ඉතින් පල්ලම තියෙනවා ඉතින් ඔන්න පේනවා ඉතින් කකුල මට්ටමින් පල්ලෙහා තියෙන්නේ ක්‍රිස්මස් කානිවල් එක අදල මියුසිකල් එකක් යනවා ඕගොල්ලන්ට පේන ඇති විශේෂත්වයක් තියෙනවා මේ ඔක්කොම එකම පාටින් තියෙන ඉතින් අර මතක ඇති අපි බුදාපෙස්ට් එහෙම ගියපු දවස්වල හංගේරියාවේ මේ වගේම තමයි එකම කලයකින් හරිම ලස්සනයි ඉතින් ගිය අවුරුද්ද නම් මෙහෙම නෙවෙයි ඉතින් බෙදින් ටිකක් වෙනස් මේ පාර එකම කලයකින් ඒකලොන් දාන්න තීරණය කරලා ටිකක් නෑ ඉතින් ටිකක් නේ ගොඩක් බය හිතන පල්ලෙහා දැක්කම න ගොඩක් ඉන්නවා උඩ එතන මේ හැබැයි චර්ච් එකක් තියෙනවා ඕන පේන ඉතින් මෙතනින් දැන් මෙන්න මෙතන තමයි උඩම හරිය තියෙන්නේ එතන පිටිපස්සේ තව එකක් තියෙනවා ඔය දැන් ඔන්න ඉමීඩියට් ඉතින් පල්ලෙහාට යනවා මේ අවුල තියෙන මේක පැද්දෙන එක තමයි මේ පේන ඇති ඕනන්ට මේ දැන් මෙතන මේ ලයින් එක දැක්කම තේරෙන්නේ නැති මේ කොච්චර පැද්දෙනවද කියලා මේක කඩගෙන නැටේ ධනුස් දැන් පනින්න ඕනි කියන්නේ පැනපන් පනින්න වීඩියෝ කරන්න ඒ වගේම ඉතින් කියන්න ඕනේ පට්ට සීතලයි මේ අත් දෙක එහෙම පේන්නේ නැති මේ ගල් වෙලා වගේ අත් දෙක තියෙන්නේ පට්ටම සීතලයි ටිකක් උඩට ආවට පස්සේ පොඩ්ඩක් ඉවසගෙන ඉන්න එනවා ඉතින් අද ඉතින් අර සීතලට අදින මේ ෆුල් ජැකට් එක නෙවෙයි අඳන් ආවා ඉතින් කරුමෙට මතක් වෙච්චලේ මේක අඳන් ආවා ඒකින් ඉතින් පොඩ්ඩක් සීතලයි ඔය රුමේනියාවේ එන්න ඉන්න කට්ටිය හැම මේ අලුතෙන් දෙසැම්බර් වලට වගේ ජනවාරි වගේ ඉන්න කට්ටිය නම් අරන් එන එක හොඳයි මේ ඊට කලින් එන කට්ටිය තමයි අරන් එන්න ඕනේ නැත්තේ දැන් ඉතින් මේ කාලේ එන කට්ටිය ඉන්නවනම් අනිවාර්යෙන් ජැකට් එකම වගේ එන්න සීතලට ඔරොත්තු දෙන විදිහට අඳන් එන්න ඉතින් ඒ වගේම බෙහෙත් එකම වගේ එන සෙමටයි ඔය ඔළුව කැක්කුමට වරම ඉතින් හරින ඒවා ටිකක් ඉතින් පොඩි ඉස්සරහ තමයි ඉතින් මන් දුන්නේ දැන් ඉතින් තාම මේකේ මං හිතා රවුන්ඩ් 3ක් හරි 4ක් හරි යනවා ඊට පස්සේ ගිහිල්ලා අපි බලමු පල්ලෙහා කොහොමද කියලා මේක කවුල දින පොඩ්ඩක් බය හිතෙන යද්දි තමයි රවුන්ඩ් එකයිද එකක් ගියා thank you ඔහම තමයි ඉතින් මේ ගිහිල්ලා ආවේ පේනවා ඇති ඔය මේ උඩ රවුමටම ගියා ඉතින් පට්ටම සීතලයි දැන් ඉතින් අපි බලමු පොඩි කෑම ටිකක් කන්න කෑම જાති නම් ගොඩක් තියෙනවා ඉතින් දනුත් අපි මොනවද කන්නේ කිසිම අයිඩියා එකක් නැහැ ඉතින් මේ මොනවද කන්නේ කියලා සමහර දේවල් නම් දන්නෙත් නැහැ මොනවද තියෙන කියලා මේ පේන නැති මොනවද තියෙනවා නිකන් මේ දන්නෙත් නැහැ නිකන් අපිට හිතෙන සමහර කෑම නම් දැක්කම බලමු ඉතින් මොනවද තියෙන්නේ කියලා අපි මොනවද කනවද චොක්ලට් එක හොට් චොකලට් එක ගාම් කොහෙන්ද ගන්න තියෙන්නේ කොහෙද අපිට වෙන්නේ
ට්‍රේන් එක. ඔන්න ඔහොම තමයි. ඉතින් මේ කානිවල් එක නම් අර පැත්තේ තියෙන්නේ. මේ පොඩ්ඩක් මුලින්ම කෑම ටිකක් try කරන්න කලින් පොඩ්ඩක් අපි බැලුවා මේ තියෙන අයිස් ස්කේටින් මේකක් එතන පොඩ්ඩක් ගිහිල්ලා බලන්න ඕනේ. ඒකට මේ මම කතා කියන්නේ කලින් කම්පෙයාර් කරද්දි ගිය අවුරුද්දට වඩා ඒකට මේ අවුරුද්දේ ලොකුවට දෙයක් නෑ ඇත්තටම බලන්න. මොකද දැන් ගිය අවුරුද්දේ නම් මේට වඩා හරි ලස්සන තිබ්බ කොට මේ අවුරුද්දේ ටිකක් අඩුයි. හේතුව නම් දන්නේ මේ අඩුයි ඉතින්. දැන් ගිය අවුරුද්දේ නම් එද්දි මේ මම යන මේ පාරේ හරි ලස්සනයි. ලයිට්ස් දාලා ගොඩක් එහෙම තිබ්බා. ඉතින් මේ පාර නෑ ඇත්තට මේ පේනවා. ඉතින් මේ පොඩිවට තියෙන ඉතින් ටිකක් ඔන්න ඔතන තමයි තියෙන්නේ. තියෙනවා නේ බඩු. දැන් ගිය පාර නම් එද්දි අයිස් ස්කේටින් වල අයිස් නෙවෙයි තිබ්බේ. කියන්නේ නිකන් ප්ලාස්ටික් වගේ නිකන් මොකක්ද ලයින් නැති තිබ්බා. අපි ගෙවල් පැත්තේ නම් තිබ්බා මේ අයිස් ස්කේටින් එක. ඒක නම් රියල් අයිස් තිබ්බේ මේ ලිස්සලා යන්න පුළුවන් ඉතින්. මේ පාරත් මං හිතන්නේ අයිස් නෙවෙයි. මං හිතන්නේ එතන තියෙන පොඩ්ඩක් ගිහලා බලමු. ඒ වගේම මේ කතා කරගන්න බෑ. පට්ටම සීතලයි. මේ ජැකට් එකට සීතල අල්ලන ඇතුළට ටිකක්. ඒකයි අද සීතලත් එක්ක මේ පට්ටම සීතලයි ඉතින්. ඔය වගේ තමයි ඉතින් වෙදර් එක වෙනස් වෙනවා ඉතින්. හොඳ වෙලාවට ඉතින් වැස්ස නෑ. ඊයේ කොහමද ඊයේ තමයි එන්න හිටියේ. ඊයේ වැස්ස. දැන් අද පේන ඇති වැස්සක් නෑ ඉතින්. ඔය හැපෙත වෙනද ළමයි ඉතින් ස්කේට් කරනවා. අඩෝ සප්ලිමන්ට් බලන්න ගිහලා පේනවාද මේ සප්ලිමන්ට් ෂොප් එකකුත් තියෙනවා පොඩ්ඩක් මේ දැන් මොකද අපි ජිම් යන්න පටන් අරන් ඉන්නේ මායි දනුස්සුයි ජිම් යනවා නේ අපි යනවාදී අපිට දැන් ප්‍රෝටීන් එහෙම ඕන වෙලා තියෙන්නේ ඒක හින්දා ඉතින් පොඩ්ඩක් බලන්න ඉතින් මේ පැත්තට පොඩ්ඩක් ඔළුව දාලා සමාක්කේ වදින් තියෙන අඩුවට ඒ වගේ තමයි ඉතින් යනවා නම් මේ අවුල තියෙන මේ අපිට යන්න ඕන තැනට රවුම් එක යන්න වෙලා තියෙන්නේ. බර ඔන්න ඔය වගේ තමයි ඉතින් ඔතන ඉස්සරහා තමයි තියෙන්නේ. ලස්සනයි කියලා කියන්නත් බෑ ඉතින් පොඩ්ඩක් කෑම බීම නම් තියෙන වටපිටාවේ මෙතනත් ඔන්න තියෙන ඉතින් අයිස් ස්කේටින් එක දැකලා නැති කට්ටිය බලා ගන්න මම ඉතින් පෙන්නන්න පොඩ්ඩක් ඉතින් ළඟට ගිහිල්ලා කොහොමද කියලා. මේ පාර හිමද? අයිස් නෑ බා. අයිස් නෑ. ඔව් අයිස් බා. මේ පේනද මේ ආටිෆිෂල් අයිස් තියෙන්නේ. මේ පාර දැන් ගිය පාර නම් මේ අයිස් නෙවෙයි තිබ්බේ. එතනත් ඉතින් මේ පාරන ඇත්තටම කියන්නේ ඉතින් බලන්න දෙයක් නැහැ. පොඩ්ඩක් ඉතින් අපි එතනිනුත් පොඩ්ඩක් ඒක බලලා අයිස් ස්කේටින් එක නම් මේ පාර රියල් අයිස් තියෙන්නේ. මේ ගිය අවුරුද්දේ නම් නිකන් ප්ලාස්ටික් වගේ තිබ්බ එක වැඩි ලිස්සන්නේ නැහැ. දැන් මේ පාර එක හොඳටම අයිස් දාලා හොඳට හදලා තියෙනවා. මේ පාර සීතලත් වැඩි. ඒ වගේම මේ මෙතනත් තියෙනවා බා. ඔව් නේ. කානිවල් තැනින් තැන තියෙන වෙන්නේ ඒක වෙලා තින්ද මේ ගිය අවුරුද්දේ මෙතන මුකුත් තිබ්බේ නෑ. දැන් මෙතන මේ හරියේ ඔන්න මතක ඇති මේ හරියේ මම කලින් වීඩියෝස් බලලා තියෙන කට්ටිය අඩෝ අර කියන්ද ඒක නන්නත්තර වෙනවා බා. මෙතන පොඩ්ඩක් ඩේන්ජර් එකක් ටිකක් තියෙන්නේ. අරක බං එහෙම මෙහෙන් කරකල ගහන්න බා. මම නම නම් දන්නේ තියෙනවද දන්නේ. මේ මෙතනත් ඉතින් එක එක ටිකක් තියෙනවා. අර මතකද සලොන්ටාවල අපේ කානිවල් එක තිබ්බේ. ඒක තිබ්බේ ටික මෙහෙට ඇවිල්ලා තින්නේ. හරිම සීතලයි මේ අත් දෙක පේනවා ඉතින් පත්තර. ඒ කියන්නේ රතු වෙලා තින්නේ. පේනදී හරියට බලුවොත් පේන නැති මේ අත් දෙක ඒ තරම් සීතලයි. හිතා ගන්නකො ඉතින් කොහොමද සීතල කියලා. ඒ සීතල ඉතින්
එළියට ආවා. තාම ඉතින් කීයදලා? දැන් 6:00 වෙලා තාම ඉතින් වැඩි කවුරුත් කඩවල එහෙම වහලා නැහැ. මේ පැත්ත නම් බලන්න දෙයක් නෑ මං හිතන්නේ බා. යමුනේ. අපි ඉතින් ආවා වගේ ආය අපි අනිත් පැත්තට යනවා. මොකද මේ බලන්න ලොකු දෙයක් නෑ. අපි හිතුවෙත් ගොඩක් දේවල් තියෙයි කියලා ඉතින් බලන්න. අවුලක් නෑ. ඉතින් ආය අපි ක්‍රිස්මස් කානිවල් එක පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා ක්‍රිස්මස් මාකට් එකට බලමු ඉතින් මොනවද තියෙන අලුත් කෑම කියලා. එද්දිනම් දැක්ක ගොඩක් කෑම තියෙනවා නිකන් අමුතුම තියෙන සමහරක් කෑම දැක්කම ඉතින් කන්න හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ සමහර සාම්ප්‍රදායික කෑම තියෙනවා ඉතින්. බලමු ඉතින් පොඩ්ඩක් ඒ පැත්තට ගිහිල්ලා කොහොමද කියලා. අපි ඉතින් ඇවිල්ලා තැනකට හොට් චොකලට් ඕඩර් කරා. හොට් චොකලට් එකක් ලේ 20යි. හදන ගමන් තියෙන ඉතින් හොඳයි. ඉතින් මේ හරිය තව කෑම වර්ගයක් තියෙනවා. ප්ලචින්ත ඔයගොල්ලෝ දන්නේ නැති මගේ කලින් වීඩියෝස් බලලා තියෙනවනම් ප්ලචින්ත එහෙම තියෙනවා. මේ සුවඳ මරු ප්ලචින්ත වල මේ පොඩ නැහැ බ්ලොක් කරලා තියෙන. ඒ වුණාට මේ මට සුවඳ නම් එනවා සුපිරියටම. බලමු ඉතින් හොට් චොකලට් එක ආවට පස්සේ කොහොමද කියලා. ටිකක් කියමු ඉතින් මේ පාර වැඩිය මිනිස්සු නෑ වැඩිය පේන ඇති ඉතින් වටේටම බලමු ඉතින් හොට් චොකලට් එක ආවට පස්සේ තත්ත්වය කොහොමද කියලා ඉතින් හරිනේ. කොෆි එක නම් ගත්තා. කොෆි එක නෙමෙයි මේ සෝරි අවදු වුණා හොට් චොකලට් එකක්. හරිද? ඉතින් බලමු කොහොමද මේ රහයම කියලා. මට සේරේ උගර පිච්චිලා ගියා. සුපිරි හැබැයි. කෙලින්ම ගත්ත ගමන් ගහුවා උගර පිච්චිලා ගියා. හැබැයි මේ වෙලාවට නම් සුපිරි ඇත්තටම මේ කොෆි එකක් මේ හොට් චොකලට් එකක් ගහනවා කියලා. අපි කොහෙද ගිහලා ගමු? ඉතින් අපි ඉතින් තීරණය කරා පොඩ්ඩක් ඉතින් කොහෙද ගිහලා හොට් චොකලට් එක ගහලා බලන්න. අම්මෝ මේ ඒකේ තිබ්බ තන මේ ලේ 20 අඩුම එක. තියෙන එක තියෙනවා වයිට් චොකලට් එක තියෙනවා එක ඒවා තියෙනවා. ඉතින් එතන ගාන වැඩි වෙනවා. අඩුම එක තිබ්බ ලේ 20. කිතින්ද අපි එක ගත්තා. පේන ඇති මෙහි ගොඩක් රෙස්ටොරන්ට් මේ මිනිස්සු නැහැ. දොරවල් වහලා දන්නෙත් නෑ මේ සමයක නම්. ඉතින් මේවා මේ ටයිම් එකට කියන්නේ ඉතින් අනිවාර්යෙන් ෆුල් පැක් මිනිස්සු ගොඩක් ඉන්නවා පිරිලා. වින්ටර් එකේ ඉතින් අවුල තියෙන ඉතින් සීතලයි එළියට යන්න බෑ වැඩිය. බිස්නස් අඩුයි ගොඩක් කම්පැනි වල. අර ඒ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා ඉතින්. ඒවා ඉතින් බලාගෙන අපි එන්න ඕනේ. ඉතින් රුමේනියාව වැඩට එනවා නම් ඉතින් අනිවාර්යෙන් ඔය ඩෙලිවරි බයික් රයිඩින් එහෙම ඉන්න කට්ටිය නම් පොඩ්ඩක් ඕවා ගැන පොඩ්ඩක් කල්පනා කරලා අනිවාර්යෙන් එන්න. ඉතින් මොකද සීතල දරා ගන්න බෑ ඉතින් ඇත්තටම. බයිසිකල් වල යද්දි ඉතින් තවත් හරි ලස්සනයි. ඉතින් මේ පේන ඇති මේක තමයි ඉතින් අර මේ පාක් එක පල්ලෙහා තියෙන වටේටම ඔය සද්ද ඇහෙන්නේ ක්‍රිස්මස් කානිවල් එකේ ඉතින්. අපි ඉතින් තව ටිකක් මේක කොෆි එක හොට් චොකලට් එක බීලා පොඩ්ඩක් අර පැත්තට ආයේ ගිහිල්ලා බලමු මේ මොනවද ඉතින් අපිට කන්න පුළුවන් දේවල් අලුත් දේවල් මොනවද තියෙන්නේ කියලා මම පෙන්නන්නම් ඔයාලට. පොඩ්ඩක් ඉන්න ඉතින් ඔහොම හිටියා වගේම ඉස්සරහට ටිකක්.
මේ පාර නම් ඉතින් මගේ අත්දැකීමත් එක්ක කිව්වොත් ඉතින් මේ පාර ඇත්තටම දෙයක් නැහැ බලන්න. පේනදී මේ එක පොඩි පොඩි අයිටම් වගේක් නම් තියෙනවා ඉතින්. ලොකු දේවල් ටිකක් නැහැ ඇත්තටම බලන්න. දැන් අපි අර පැත්තට පොඩ්ඩක් ඇවිදලා ආවා කෑම මොනවද තියෙන්නේ බලන්න. අත විශේෂ කෑමක් නැහැ ඉතින් අර තියෙන සාම්ප්‍රදායික තාම ඒ කෑම ටිකම තමයි තියෙන්නේ ඉතින්. මේ පැත්තට මේ පාර නම් ඇත්තටම අවුල්. නේ බා. දැන් මේ ගිය අවුරුද්දට වඩා මේ පාර ඇත්තටම අවුල්. කන්න දෙයක්වත් නැහැ ඇත්තටම. දැන් අපි සාමාන්‍යයෙන් මම බැලුවේ ඕලන්ට අලුත් දෙයක් පෙන්වන්න. මොකද දැන් මගේ වීඩියෝස් වල කන්න ඕනේ හැම කෑමම කාලා දිනවනේ මම පෙන්නලත් තියෙනවා. ඒවම තමයි ඉතින් තියෙන්නේ. දැන් වෙනසකට තියෙන්නේ මේ පාර ඇඳුම් ඒවම දාලා තියෙනවා. ඕවා තමයි ඉතින් වෙනසකටත් එක්ක තියෙන්නේ ඉතින්. ලොකු දෙයක් නම් බලන්න නැහැ. බලමු ඔය කැන්ඩිස් ඒවම නම් තියෙන ඉතින් පොඩ්ඩක්. Hi, Mommy. ඔබට මමී කිය. යකෙක් වගේ කොයි කෙනෙක්ගේ මූණ දැක්කා. බය හිතුණා. මේ ඒ වගේ තමයි ඉතින් මේ පේන ඇති පොඩි විශේෂත්වයක් තියෙනවා. මේ ට්‍රේන් වල මේ ඇතුලේ සැන්ටලා වගේ ඇඳගෙන අර යන කට්ටියට තෑගි දෙනවා. එහෙනම් මොකක් හරි මම දැක්කා අර එනින් ගමනත් ඔය පේන ඇති ඇතුලේ කට්ටිය අර සැන්ටලා වගේ අර මුව වගේ ඇඳගෙන ඉතින් පොඩ්ඩක් කට්ටිය තෑගි වෙනවා එහෙම තියෙනවා ඉතින්. පොඩි කට්ටිය ඉතින් හරි ලස්සනයි මේ මෙරිකෝ රවුන්ඩ් එකේ යනවා. දනුස් යනවද? මම දන්නවා. අර මහා එක්කෙනෙක් යනවා. ඔහොම තමයි ඉතින් අද දවස මේ ගෙවෙන්නේ විශේෂ දෙයක් නැහැ. බලමු මං හිතන්නේ සමහර වෙලාවට තව සතියකින් වගේ වෙන්නත් පුළුවන් ක්‍රිස්මස් ලං කරලා ලොකුවටම තියෙනත් පුළුවන්. මොකද දැන් තාම ක්‍රිස්මස් නැහැනේ. ක්‍රිස්මස් 24 වගේනේ තියෙන්නේ. දැන් අද 15. තව සතියක් දෙයක් විතර තියෙන. ඉතින් පොඩ්ඩක් බලමු මේ ලං කරලා මේ ක්‍රිස්මස් එකත් කොහොමද කියලා ඉතින්. පුළුවන් තරම් ඉතින් බලන හොඳ දෙයක් පෙන්වන්න. අදත් ඉතින් ඔන්න වීඩියෝ එක අවසානයට ආවා. හිතපු නැති දෙයක් වුණේ. ඉතින් මේ බලන්න ඇත්තටම දෙයක් තිබ්බේ නැහැ. කන්නත් ඉතින් අර කන කෑම ටිකම තමයි ඉතින් තිබ්බේ ඉතින් ඔන්න. ඕක තමයි ඉතින් පොඩි පොඩි සිටි වල ප්‍රශ්න. ඉතින් අර එකම ජාතිය තමයි දේවල් තියෙන්නේ. අවුලක් නැහැ. ඉතින් බලමු මං අදහස් කරන් ඉන්නවා. බලමු ක්‍රිස්මස් එකකට ඇවිල්ලා පොඩ්ඩක් බලන්න කියලා මේ දෙයක් තියෙයිද කියලා බලන්න. අපි ඉතින් තව වීඩියෝ එකකින් ඉස්සරහට හම්බ වෙනකන් හොය හිටියා වගේ ඉතින් මගේ වීඩියෝස් බලන්න දිගටම. ඉතින් අපි හම්බෙමු ඉස්සරහට තව දවසකින්. ජය වේවා.